නූතන ලෝකය ගත්තම මොබයිල් ෆෝන් එකකින් කරන්න බැරි දෙයක් නෑ කියලා අපි හැමෝම දන්නවා. ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රය ගත්තොත් දැවැන්තයෙක් විදිහට කටයුතු කරන LB ෆයිනෑන්ස් ආයතනය අපේ කස්ටමර්ස්ලට අඳුන්වලා දීලා තියෙනවා LB SIM කියලා ඇප් එකක්. එහි සුවිශේෂී විශේෂාංගයන් ගැන අපි අද කතා කරමු. අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නවා දමින්ද. ආයුබෝවන්. Welcome to the SIM podcast. ලෝන් එකක් කියන්නේ මොකක්ද? ලෝන් එකක් කියන්නේ අපි එදිනෙදා වැඩ කරනකොට ජීවත් වෙනකොට අපිට මුදල් අවශ්‍යතාවය වෙනවා. අපි දන්නවා හැමදේම මුදල් එක්ක තමයි කරන්නේ. ඒකට මුදල් අවශ්‍යතාවයේදී මුදල් හිඟවීමක් එන්න පුළුවන්. මේ වැඩේට අවශ්‍ය ප්‍රමාණය නැති වෙනවා. එතකොට අපිට මුදල් අර මදිපාඩුව අවශ්‍යතාවයේ තියෙන ඉතුරු මුදල් ටික අපි හොයාගන්න ක්‍රමයක් තමයි ලෝන් එක. ලෝන් එක ගත්තාම ලෝන් එක අපිට විධිමත් විදිහකට ලෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවිධිමත් ඉන්ෆෝමල් විදිහට ලෝන් එකක් ගන්න පුළුවන්. අවිධිමත් විදිහ කතා කරනකොට වාගෙන් මම ඉල්ල ගන්නවා මට අයිතියක් ඕනේ මදි මට පොඩි ලෝන් එකක් දෙන්න. ඒත් ලෝන් එකක් තමයි. ඒ විධිමත් ලෝන් එකක් ගැන කතා කරනකොට ඒ කියන්නේ බැංකුවකින් නැත්නම් මූල්‍ය ආයතනයකින් විධිමත් ලෙස ලබා ගන්න ලෝන් එකක් ගන්න විදිහක් තියෙනවා. ඒ ප්‍රොසීඩියර්ස් වලට ගිහිල්ලා ඇග්‍රීමන්ට් තියෙනවා. ඒ වගේ ඒ විදිහට ගන්න ලෝන් එක විධිමත් ලෝන්. ඒක සමහර විට ලෝන් එකක් ගත්තාම අපිට ඒ අවශ්‍ය නැහැ. මුදල හම්බ වෙනවා. හැබැයි ඒ වගේම අපි ඒකට නියමිත පොලියක් ගෙවන්න ඕනේ ආයතනයට. සහ නියමිත කාලයක් අපි ඇග්‍රී වෙනවා. ඒ ඇග්‍රී වෙන කාලය තුළ වාරික වශයෙන් මාසිකව ඒ වගේ අපි ගෙවලා ඉවර කරන්න ඕනේ ඒ ගන්න ලෝන්. ඒතර අපි අතන ලෝන් එක ගත්තම සාමාන්‍යයෙන් කෙටි කාලින දිගු කාලින කියලා තියෙනවනේ. සාමාන්‍යයෙන් ඒ ආකාර දෙක විතරද තියෙන්නේ? ඔව්. අපි ගන්න මුදල් ප්‍රමාණය අනුව අපිට ගෙවීමේ හැකියාව අනුව අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් අපි මොන කාලයකටද ඒ ලෝන් එක ගන්න කියලා. සමහර ලෝන් තියෙනවා දීර්ඝ කාලීනව දෙනවා. සමහර ඒවා කෙටි කාලයකට අපිට අරගෙන ඉවර කරන්න පුළුවන්. එතකොට අර ඉන්ට්‍රෙස්ට් රේට් එකත් අපි ඒ විදිහටද හැදෙන සාමාන්‍ය අපේ ෂෝට් ටර්ම් ලොන්ග් ටර්ම් කියලා ගත්තොත්. ඔව්. ඒක මාකට් එකේ ඒ වෙලාව යන රේට්ස් තියෙනවා. ආයතනයකින් අපි විධිමත් ලෙස ගන්නකොට ඒ රේට්ස් වලට තමයි අපි ගන්න වෙන්නේ. ඒකට ඒකේ කාලය අනුව ඒ ලෝන් එක අපි ගන්න ආයතනයේ තියෙන රිස්ක් එක අනුව අපිට ඒගොල්ලෝ ඔෆර් කරන රේට් එක වෙනස් වෙන්න පුළුවන්. කාලෙන් කාලෙට වෙනස් වෙනවා, රිස්ක් ගන්න වෙනස් වෙනවා, ගන්න කස්ටමර්ගේ ප්‍රොෆයිල් එක ගන්න වෙනස් වෙනවා. මේ හැමදේම වෙන්නේ. එතකොට පර්සනල් ලෝන් කියන්නේ මොකක්ද? පර්සනල් ලෝන් කියන්නේ පොඩි කාලයකට අපේ සාමාන්‍ය ඉදිනදා අවශ්‍යතාවයන් වලට සිංගල් කස්ටමර් තනි පුද්ගලයෙක් ගන්න ණයක් තමයි පර්සනල් ලෝන් එක කියලා කියන්නේ. මේ පෞද්ගලික අවශ්‍යතාව. ඒක සමහරවිට වෙන්න පුළුවන් ගෙදර හරි රෙනෝවේෂන් එකක් වෙන්න පුළුවන්. අර උත්සවයක් තියෙනවා, පාටි එකක් ෆන්ක්ෂන්ස් තියෙනවා. ඒ වගේ එකට ෆන් කරන්න වෙන්න පුළුවන්. නැත්නම් අදිසියේ මොකක්ද සෙලිබ්‍රේට් වෙන්න පුළුවන්. ඒවට හොස්පිටල් චාර්ජස්, ඒවා එඩියුකේෂන් දෙයක් කරන්න ඒක ෆී එක ගෙවන්න. ඒ වගේ දේවල් තමයි. නැත්නම් සාමාන්‍ය ඉදිරියදා ජීවිතේ මොන හරි වැඩ කටයුතු වලට මදි වෙන අපිට හදිස්සියේ සමාජයට මූල්‍ය අවශ්‍යතාව කියන එක සමාජයට අපි හිතන්නේ නැති වෙලාවෙ තමයි ඕක එන්නේ. එතකොට නැති වෙලාවෙ තමයි. ඒ කියන එක අද තියෙනවා හෙට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේ දේවල් තමයි පර්සනල් ලෝන් කියන්නේ. කොමනා වෙනවා. දැන් අපි ගත්තොත් normal personal loan එකයි digital personal loan එක අතර වෙනස මොකක්ද? එතන දෙන්නේ digital කියන කෑල්ල තමයි තියෙන්නේ. digital කිව්වහම කස්ටමර්ගේ පැත්තෙන් නැත්තම් ලෝන් එක දෙන ආයතනයේ පැත්තෙන් මේක මාර ලේසියි. පහසු වෙන එක තමයි වෙන්නේ. ඒක දෙපැත්තටම පහසු වෙනවා. කස්ටමර්ගේ පැත්තෙන් ගත්තොත් එයාට ඇප්ලයි කරන එක ඊළඟට එයාගේ ලෝන් එක හම්බෙන එක මුදල් හම්බෙන එක එයා ඒ මුදල් පාවිච්චි කරන එක හැමදේම ඩිජිටල්. ඒ කියන්නේ එයාට ඩිජිටල් ලෝන් එකක් ගන්නවා කියන්නේ එයාට ඇප්ලයි කරන්න පුළුවන් ඇප් එකකින්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකකට ලොග් වෙලා ඒකෙන් ඇප්ලයි කරනවා. ඒකෝට ඒ ලෝන් එක ප්‍රොසෙස් වෙන්නේ ඒ ආයතනයේ
ඩිජිටල් ප්‍රොසෙස් එකක් තමයි තියෙන්නේ. එයාට සල්ලි හම්බෙන්නේ එයාගේ ඇප් එකට හරි account එකට හරි තමයි ඩිපොසිට් එක. එයාට ඒක පාවිච්චි කරන එක ඒ විදිහටම කරන්න දිවා. එයාගේ රීපේමන්ට් ලෝන් එක ගත්තාම ඒ ලෝන් එක ගෙවන එක ඩිජිටල් තමයි වෙන්නේ. ඒකට එයාට ඒ ලෝන් එක ගෙවන එකේ හැසල් එකක් නැහැ. එයාට යන්න දෙයක් නැහැ බ්‍රාන්ච් එකට. ඒකත් ගෙවිලි වෙනකම් ගන්නෙම නැහැ. පහසුව කියන එක තමයි පහසුව කියන එක තමයි ඩිජිටල් තාක්ෂණයේ ලෝන් එකකට ගෙනල්ලා කරන්නේ. දැන් මේ කාලේ අපි හැමෝටම කාලේ නැහැ. කාලේ තමයි වැදගත්. සහ අපිට ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් තියෙනවා. ඒ දේවල් කරන්නේ. ඒ ඔක්කොම මග අරගෙන ගෙදර ඉඳගෙන තමයි ඉන්න තැන ඉඳලා මගේ ඩීටේල්ස් ටික අප්ලෝඩ් කරලා ලෝන් එක ගන්න එක තමයි ඩිජිටල් පර්සනල් ලෝන් කියන්නේ අන්නේ. දැන් අපි හැමෝම අහලා දෙනවා දැන් SIM එකෙත් පර්සනල් ලෝන් එක දෙනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මීට අවුරුදු කිහිපයක කලින් සාමාන්‍ය ලෝන් එකක් ගන්න ගියාම අපේ එකක් වෙලාව. අනික රස්තියක්. එතකොට ඊට පස්සේ අප කරයක් කියන්නේ. එතකොට දැන් අපි SIM එක පැත්තෙන් ගත්තොත් සාමාන්‍යයෙන් එහෙම ඕනේ. අප කරයක් කියන එක අවශ්‍යයි මිනිස්සෙක්. කොච්චරක් දුරට ඒක පහසු කරලා දෙනවා. දැන් ඩිජිටල් පර්සනල් ලෝන් එක කතා කරා. එතකොට SIM app එක LB Finance එකේ SIM app එක through දීලා තියෙන ෆැසිලිටි එකක් තමයි SIM personal loan එක. ඩිජිටල් කරලා දෙන ලෝන් එක තමයි SIM personal loan එක. ඒකේ SIM personal loan එකේ මම කියපු කොහොම ෆීචර්ස් ඉන්බිල්ට් කරපු ලෝන්. ඒ ලෝන් එක ගන්න ලේසි මම කියෝ වගේ SIM app එකට log වෙන්න තියෙන්නේ. log වෙලා digital application form එකක් තියෙනවා. ඒකේ fill කරන්න තියෙනවා form එක digital upload කරන documents කොහොම app එකෙන් upload කරන්න ඕන. upload කරාට පස්සේ digitally process එකක් තියෙනවා අපේ ඇතුලේ. ඒකෙදි මේ process එකේ ගිහිල්ලා ඊළඟ app loan එක approve වුණාට පස්සේ එයාගේ SIM account එකටම සල්ලි ටික ඩිපොසිට්. සාමාන්‍ය මිනිස්සෙක් පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරලා සාමාන්‍ය කොච්චර කාලයක් වගේ යයිද අප්‍රූව් වෙන්න? අප්‍රූව් වෙන්න හරියට ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරා නම් දවස් දෙකකින් අනිවාර්යෙන් යාට ලෝන් එක ගන්න. මොකද අපේ ප්‍රේක්ෂක බලාගෙන ඉන්න එතකොට සාමාන්‍යයෙන් මෙච්චරම පහසුයි නා. ඕකේ ඇතුලේ සාමාන්‍ය රිස්ක් ෆැක්ටර් එකක් තියෙනවානේ. එතකොට අපි රිස්ක් එක ගත්තොත් කොහොමද සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ම ඇත්තටම යාගේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවාද, යාව ඉවැලුවේට් කරනවාද, මෙයාට මේක පේ කරන්න පුළුවන් කියලා තව කාලෙකින් කොහොමද වෙන්නේ සාමාන්‍ය කටයුතු? අපි මේක ඉතර ලේසි ඉක්මනට දුන්නට මේක ඇතුලේ ඩිජිටලි ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අප්ලයි කරන කස්ටමර්ගේ අපි ගන්න ඩිජිටලි ගන්න ඩේටා වලින් සහ අපි යාගේ ෆීඩ් එක ඇක්සස් කරනවා, යාගේ කන්සෙන්ට් එක ඇතුළේ කස්ටමර් කන්සෙන්ට් එක ඇතුළේ එයාගේ ලෝන් හිස්ටරි එක ඒ ඔක්කොම ඉවැලුවේට් කරලා ස්කෝර් සිස්ටම් එකක් තියෙනවා. ඒකෙදි යාව ඩිජිටලි යාව පාස් ද ෆේල් ද කියන එක තියෙනවා. ඊට අමතරව අපේ ඔෆිසර්ස්ලා බලලා යාව කන්ටැක්ට් කරලා ඒ ගන්න ඉවැලුවේෂන් එකක් ලොකු ඉවැලුවේෂන් එකක් තියෙනවා. ඒ පොඩි කාලෙකින් ඒ රිස්ක් එකක් මිටිගේට් කරගන්න. ඒක කරලා තමයි අපි යාට ලෝන් එක දෙන්නේ කස්ටමර්. ඒ කියන්නේ අපි අර අහලා තියෙන ටැග් ලයින් එකක් තියෙනවනේ so simple so powerful කියලා. මම හිතන්නේ මේ ටැග් ලයින් එක හරියටම හරි නේද? හරියටම හරි. කස්ටමර්ටත් හරි මේ ලෝන් එක ප්‍රොසෙස් කරන LB කියන ටීම් එකටත් ඒක හරියටම හරි. thank you දමින්ද. එහෙනම් අපිත් එක්ක අද එකතු වුණාට අපි ගොඩක් දේවල් වගේ කරුණු දැනගත්තා. අතන අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් දේවල් මම හිතන්නේ දැනගන්න ඇති SIM පැත්තෙන් මොනවාද ඒගොල්ලන් තිබ්බ ගැටලු එහෙම निराකරණය කරගන්න ඇති. අපේ ඔඩියන්ස් එකටත් මම ආරාධනා කරනවා අපි අද කතා කරපු SIM පර්සනල් ලෝන් ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න ඇති. අපේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. එතකොට අපි ඒ සම්බන්ධයෙන් අපේ ඉදිරි වීඩියෝස් වලදී අපි ඒවට සොලියුෂන්ස් අරන් යනවා. අපි එහෙනම් ඊළඟ එපිසෝඩ් එකකින් ඉක්මනට හමු වෙමු.